overthinking නිසා phone, scrolling, sugar cravings, cigarettes, excessive masturbation, fantasies වගේ දේවල් වලින් ඔයා ඉබේටම රිලීෆ් එකක් හොයනවා. ඔයා මාර පවර්ෆුල් එනර්ජි එකක් ඔයාගේ ඇඟ ඇතුලේ තියාගෙන ඉන්න මිනිස්සෙක් and ඒක ඔයාලට දෙන ලොකුම gift එකක්. එකම ප්‍රශ්නේ ඔයා එකෙන් වැඩක් ගන්න දන්නේ නැති එක. එකෙන් වැඩක් ගන්න මෙහෙම. ඔයාට උත්තරයක් ඕනි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයාට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාව ෆෝස් කරනවා ඒ ආන්සර් එක හොයාගන්න. එහෙම ෆෝස් කරනකොට ඔයාගේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වුණාම ඇතුලේ එනර්ජි එකක් හැදෙනවා. ඒ එනර්ජි එකට රිලීස් වෙන්න තැනක් නැති නිසා phone, sugar, cigarette වගේ lazy cheap dopamine sources වලින් ඔයාගේ එනර්ජි එක නිකම්ම ලීක් වෙන්න ගන්නවා. ඔයා මේක දන්නවා. ඔයාට guilt thoughts එනවා. ඒත් ඔයාට මේක නවත්ත ගන්න ගොඩක් අමාරුයි. මේකට හේතුව ඔයාගේ ඇතිවිච්ච එනර්ජි එකට යන්න හරි අවුට්පුට් එකක්, හරි ඩිරෙක්ෂන් එකක් නැතිව ඔයා දන්නේම නැතුව ඒක ඔයාගේ ඇඟ ඇතුලේ හිර කරගෙන ඉන්න එක. මේකට කරන්න ඕනි ඒ ප්‍රෙෂර් එක නිසා හැදිච්ච එනර්ජි එක එළියට දාන්න. ඔයාගාව හැංගිලා තියෙන ඩිරෙක්ෂන් එක යොදවන්න පුළුවන් දේ, හැංගිලා තියෙන ස්කිල් එක, පැෂන් එක වෙන්නත් පුළුවන්. අන්න ඒක හොයාගත්තම අර ලූප් එක බ්‍රේක් වෙලා ඕවර්තින්කින් ඉබේටම නැති වෙනවා. ඊට පස්සේ ඔයාගේ එනර්ජි එකෙන් වැඩේ පටන් ගන්නවා. ඉතින් එතනින් එහාට ඔයාව නවත්තන්න කාටවත් බෑ. හැබැයි ඔයා ඒක හොයාගන්නේ නැතුව කාම් වෙන්න try කරනවා, කන්ට්‍රෝල් කරන්න යනවා, කවුන්සලින්, කෝචින් වගේ දේවල් try කරනවා. ඒත් ඔයාලට උත්තරයක් හම්බෙන්නේ නැතුව ආයෙත් ඕවර්තින්ක් කරන්න පටන් ගන්නවා. එහෙම කරලා තමයි ඔයා එකම ලූප් එකේ ඔයා අවුරුදු ගාණක්